අනුරාධපුර සංචාරයේදී අපට හමුවන තවත් වැදගත් ඓතිහාසික ස්ථානයක් තමයි මිහින්තලා කටුසෑය. කටුසෑය පිහිටලා තියෙන්නේ මිහින්තලේ හන්දියෙන් හැරිලා යාපනයේ නුවර මාර්ගයේ ඉදිරියට එන විට මෙම කටුසෑය පිහිටලා තියෙනවා. මෙම ස්ථානයට ගොඩාක් බැතිමතුන් පැමිණෙනවා. මෙහි මහා හාස්කම් තියෙනවා කියලා තමයි හඳුන්වන්නේ. ගොඩාක් දෙනෙක් මේ තැනට ඇවිත් බාරහාර වෙනවා. මේ වීඩියෝ එකෙන් වුණත් දකින්න පුළුවන් බැතිමතුන් ඇවිත් ඒ වතාවත් කරන ආකාරය. ගොඩක්ම දරුඵල අපේක්ෂාවෙන් සිටින මව්වරුන් මෙම තැනට එනවා. ඒ වගේම අනිකුත් දේවල් වෙනුවෙන් බාරහාර වෙන්න ගොඩාක් දෙනෙක් මෙම ස්ථානෙට පැමිණෙනවා. මෙම කටුසෑය ඉදි කරලා තියෙන්නේ මිහින්තලා ආරාමය ඉදි කිරීමට ගත් උපකරණ තැන්පත් කරලා කියලා තමයි සඳහන් වෙන්නේ. නිශ්චිත කාල සීමාවක් සඳහන් නොවුනත් මිහින්තලා ආරාමය ඉදි කිරීමෙන් පසුව මෙම කටුසෑය ඉදි කරා කියලා තොරතුරු සඳහන් වෙනවා. 4 වන මිහිඳු රජුගේ කාලයට අයත් වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු නොවුන කෙනෙක්ද? ඉටු කරගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ කටුසෑයට ඇවිත් ඒ බාරහාර වෙන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.